හෙලෝ ළමයි, good morning. කොහොමද ඔයාලට? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද මගේ නිවාඩු දවස. ඉතින් මම මේ උදෙන්ම නැගිටලා යුනිවර්ස් එකට තෑන් කරන ගමන් තමයි ඉන්නේ. මේ දේ කරලා හැමදාම දවස පටන් ගත්තම දවස හරි ෂෝක්. දැන් මම ඔය අතට ගත්තේ මගේ ජර්නල් එක. මේ දේත් මට ටයිම් එක තියෙන හැම වෙලේම කරන දෙයක්. මොකද ජර්නලිස්ට් කරන එක මම පටන් ගත්තේ මම O levels කරනකොට 2018. එදා ඉඳන් මේ වෙනකන් ජර්නල් කරපු නිසා මට ඇචීව් කරපු දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මම මේ දේ කරන්නේ ගොඩක් ලොකු විශ්වාසකින්. ඒ වගේම ළමයි ඔයාලා දන්නවද? අපේ හිතේ තියෙන ඩ්‍රීම්ස්, ප්ලෑන්, හිතේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පොතක අපි අකුරු විදිහට ලියුවාම ඒකෙන් ලොකු නිදහසක් අපේ හිතට එනවා. මම කියනවට ඔයාලා කරලා බලන්නකෝ. දැන් මම ඔය කම්මැලිකමේ ඉඳර වෙලා කල්පනා කරන්නේ මගේ අද නිවාඩු දවස කොහොමද ඉෆෙක්ටිව් විදිහට ගෙවා ගන්න කියලා. මොකද මට සතියේම හම්බෙන්නේ එක නිවාඩු දවසක් නිසා. හරි එහෙනම් අපි යමු. මේ තියෙන්නේ ළමයි මගේ අනියන් CM එක. මේකට මම හරිම ආසයි. මොකද හැමෝම කියනවානේ රට ගියාම ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක කොණ්ඩේ යන ප්‍රශ්නේ තියෙනවා කියලා. මගෙත් ඒ විදිහටම කොණ්ඩේ අහුරු පිටින් ගියා. මට දිග කොණ්ඩයක් තිබ්බ ලංකාවෙන් එනකොට අහුරු පිටින් මගේ කොණ්ඩේ යන්න ගත්තා. කොලේජ් වැඩයි ජොබ් එකේ වැඩයි එක්ක මට කොණ්ඩේ ගැන බලන්න වෙලාවකුත් නැති වුණා. ඒකත් තියෙනවා. ඒ හැම දෙයක්ත් එක්ක මගේ කොණ්ඩේ මට හිතාගන්න බැරි විදිහට මාර දුගයි කොණ්ඩේ අහුරු පිටින් ගියේ. ඉතින් මම ඒකට සොලියුෂන් එකක් හොයද්දි මට හම්බුනේ මෙන්න මේ අනියන් සීරම් එක. ඒක මට මාර විදිහටම ඉෆෙක්ටිව් වුණා. ඒ නිසා මම ආසම සීරම් එක තමයි මේ අනියන් සීරම් එක. අද වැඩ ගොඩක් තියෙනවා ළමයි කරගන්න. මේ තියෙන්නේ අපේ අවුට්ඩෝර් view එක. කොහොමද ලස්සනයි නේද? ඔය මම ඔයාලට පල්ලෙහා පෙන්නන්නේ මට ආම්බෙන් හම්බුන ගසුණක්. ඒ කාර් පාක් එක සුද්ධ කරන මැෂින් එක. හරි දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගමු. පීනට් බටර් එක ඇත්තටම මම මේ කන්නේ මට රහකට නෙමෙයි. මම ඇත්තටම මට ඒක රහ නෑ. පීනට් බටර් එක මට රහ නෑ. උනාට මම කන්නේ මට චුට්ට පහත් වෙන්න ඕනේ. ඒක රහක් නැති වුණාට 아무තු හෙල්දි ගතියක් මට දැනෙනවා ඒක කද්දි. පීනට්ස් කන නම් මං ආසයි. මම මාරම ආසයි. මම වැඩට යද්දිත් ඔය වගේ පැකට් අරගෙන ගිහිල්ලා ෆ්‍රී වෙලාවට මම කනවා. ඉතින් ළමයි ඔය දැන් මම කරන්න යන්නේ අපි හැම ගෑල්ලම් එක්කම කරන්න ආස දෙයක්. අපි ඉතින් කොච්චර වැඩ කරත් අපි ස්කින් එක ගැනත් බලන්න එපායි. ඕක තමයි මම අද යූස් කරන ජෙල් එක, ඇලෝවෙරා ජෙල් එක. මම මේකට මාරම ආසයි. මොකද මේක යූස් කරන්න ලේසි. අපිට ෆේස් එකට ඇප්ලයි කරගන්න හරි ලේසි. ඉතින් මම දැන් ඕක ඔය ඇප්ලයි කරන්නේ. මම අද ට්‍රෙඩින් එකක් කරන්නයි යන්නේ. මම දන්න විදිහට මගේ ෆේස් රිමූවල් එකෙන් ට්‍රෙඩින් එක කරගන්නයි යන්නේ. ඔය ඉන්නේ වදකාරියෙක් ළමයි. කිසිම වැඩක් මට කරගන්න දෙන්නේ නැහැ. හැම එකටම ඇවිල්ලා හොයනවා මොකද කරන්නේ. මම කල්පනා කරේ අපි මේ ගෙවන හොස්ටල් ජීවිතේ මට ආයේ ඉන්නේ නැහනේ කියලා හිතෙද්දි හරිම දුකයි. මොකද මේ වගේ නොදන්න රටකට ආවම අපිට ගොඩක් ප්‍රශ්න ඇති වෙනවානේ. එතකොට ප්‍රශ්නයක් කියන්න හරි හිටියේ මට මගේ යාළුවෝ ටික විතරයිනේ. හරි ළමයි එහෙනම් අපි යමු ෆේස් පැක් එක ඇප්ලයි කරගන්න. මේ ෆේස් පැක් එක නම් ළමයි මැජිකල් ෆේස් පැක් එකක්. ඒ මොකද කියනවා නම් ළමයි මේක යූස් කරන ෆස්ට් ටයිම් එකෙන්ම අපිට මේක රිසල්ට් එක ගන්න පුළුවන්.
මට මේක කියලා දුන්නේ මම වැඩ කරන තැන මැලේ ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා තමයි මට මේ ෆේස් පැක් එකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ඇත්තටම කොහොමද කරන්නේ කියලා දුන්නේ. මොකද එයාට සැලෝන් එකක් තියෙනවා. ඒ නිසා එයා දන්නවා සහ එයාලගේ රටේ එයාලගේ ගර්ල්ස්ලා යූස් කරන දේවල් මට කියනවා. හැබැයි මම ආසම කරන ෆේස් පැක් එක තමයි මේක. ඉතින් ළමයි අපි ෆේස් පැක් එකක් ගාද්දී මේ බෙල්ලට ගාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මේක වොෂ් කරගෙන එන්න. ඊට පස්සේ ඉතින් දන්නේ නැද්ද යාළුවොත් එක්ක ගාලා ෆොටෝ ටිකක් ගහලා මම ගියා එකක් කන්න. මේ පරාට එක නම් ළමයි මාරම රසයි. මම මාරම ආසයි මේ කරි එකට. ඉතින් මම ඔය දැන් කල්පනා කරන්නේ ඊළඟට මම මොකද කරන්න කියලා. හරි ළමයි. මම දැන් ඔය යන්නේ මට ෂේන් එකෙන් ඕඩර් එකක් ඇවිල්ලා තිබ්බා. ඒක ගන්න මට කලෙක්ෂන් පොයින්ට් එකට යන්න වුණා. ඒක ගන්න තමයි යන්නේ. මං හරි ආසයි මට ඔය වගේ මමම දාපු ඕඩර් එකක් තමයි. ඒ වුණාට මං හරි ආසයි ඔය වගේ මේ පැකේජස් අන්බොක්ස් කරන්න. ඉතින් ඒකත් අරගෙන මම යන්නේ දැන්. මට ගෙදරට බඩු වගේක් ගන්න ඕන වෙලා තිබ්බා. මම දැන් ඔය යන්නේ ඉතින් සුපර් මාකට් එකට. තනියම ජීවත් වෙද්දී හැමදේම තනියම කරගන්න එපායි. ඇත්තට මේකේ නම සෙන්ෂොන්. ගොඩක් අය කියනවා සාමාන්‍ය ෂොප්ස් වලට වැඩිය මේ සෙන්ෂොන් වල ගණන් අඩුයි කියලා. ඔය තියෙන ළමයි මං ආසම කැරමල් පුඩින් එක. ඒක මං ගාව දැනට තියෙන ඉන්න මං මේක පර්චේස් කරේ නෑ. මං ඉතින් ගත්ත බඩු ටිකත් ඔය විදිහට බිල් කරගෙන ගෙදර එද්දි මට තව යාළුවෙක් හම්බුණා. දැක්ක නේද? ඔයාලා දැන් අඳුරනවනේ යා කවුද කියලා. මං කොහේ ගියත් ඉන්නවා කියලා. ඉතින් මං අදට මගේ vlog එක මෙතනින් end කරනවා. එහෙනම් මම ඊළඟ දවසේ ලස්සන vlog එකකින් එන්නම්. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න.